මගේ බිසව. එය ස්ථීරද? මගේ අතින්ම මගේ වර්ගය වුණු තොපි නසන්න කඩුව දෙන්න මට සැලැස්සුවේ තොපි! ಭಾರತ දේශයේ සිංහබාහු රජතුමාගේ පුතා විජය. දාපල් ආයුධ බිමට. වහන්සේ දැන් කතා කරන්නේ යක්ෂ බන්ධනයට අසු රෝගියෙක් ලෙස. රෝගියෙක්? උඹ මේ ටික තේරුම් නොගෙන වැඩනකොළොත් උඹත් ඉවරයි. උඹගේ දරු දෙන්නත් ඉවරයි. අපේ වර්ගය සහ පොලින්ම ඉවරයි. තොපි හිතන්නේ මේවා කරන්නේ යක්කොයි කියලාද? පුරුෂාධිපත්‍යයෙන් බැටකන සදාකාලික ස්ත්‍රියගේ ප්‍රතිමූර්තිය කුවේණි. ස්ත්‍රියකට දැඩිව ඇලුම් කරන තාක් කල් ඇගේ වැරදි නොපෙනීම ස්වාභාවික දෙයක් කුමරුණි. ස්ත්‍රියකට දැඩිව ආදරය කරන තාක්කල් ඇගේ වැරදි නොපෙනීම ස්වාභාවිකයි. මේ ලේ මගේ අයිතිය. මරාපියෝ බැල්ලිව ගුවන් හැතිරිගේ ඔත්තුකාරී. තා දන්නවද මං කවුද කියලා? ඔව් මං අසා තිබෙනවා. තා සතෙක්ගේ පුතෙක් බව. කුමරුනි! මා සමග ගැටෙන්ඩෙන බොල හදන්නේ රාවනාගේ උන් මිනි මස් කාපු බව අපේ රාමායනේ තියෙනවා බොල. බලපිය දෙට අවසානය අත්වන ඉරනම. මෞපිය දමරයන්ට මැදිව වනගත වූ ජීවාත් දිසාලාගේ කතාව. Ombagiri vibration, Ombagiri bomb, Ombagiri vibration, Ombagiri bomb. වසර 2500කට පෙර සිදු වූ කතාවක්. වසර 2012දී දැවැන්ත සිනමා පටයක් ලෙසින් ඔබ හමුවට විජය කුවේණී.